මේ තියෙන ඉතින් ඔයාලා හැමෝම දන්න බතල. ඉතින් මේ බතලලෙන් අපි මෙන්න මේ වගේ රස චිප්ස් එකක් හදාගමු. ඔයාලා මුලින්ම මේ බතලලේ මේ විදිහට දෙපැත්ත කපාගෙන මේකේ මේ පොත්ත අයින් කරගන්න ඕනේ. අපි මේ බතලලේ මුලින්ම හොදාගෙන මේක පොඩිවට කපලා දාගන්න ඕනේ මේ අයිස් වතුර එකට. දැන් ඔයාලා මේ කපාගත්ත බතල ටික හොඳට වතුර බේරලා අයින් කරගන්න ඕනේ. දැන් ඉතින් ඔයාලට තියෙන මේ ටික ලිපේකින් දාලා අඩු මට්ටමේ රන්නන් පාටරකම් බැදගන්න. අපේ බතල චිප්ස් ටික මෙන්න මේ වගේ පාටට බැදුනට පස්සේ අපිට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ මම බැදගත්ත බතල චිප්ස් ටික. දැන් අපි මේකට ලුණු ගම්මිරිස් අනම්මනන් ටික දාගන්න ඕනේ. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, මේ තියෙන ඉතින් අපි හදාගත්ත සුපිරි බයිට් එකක් තමයි. අනිවාර්යෙන්ම ඔයාලා මේක try කරලා බලන්න ඕනේ.